දැන් අපි බලමු කොහොමද Suno AI ඇප් එකෙන් සින්දුවක් ජෙනරේට් කරගන්න කියලා. පළවෙනියටම අපි කරන්න ඕනේ ChatGPT එකට යන්න. ChatGPT එකේ ලියන්න ඔයා ලියාගත්ත සින්දුව, කියන්නේ මම සින්දුවක් ලිව්වා. ඒ සින්දුවට Suno AI ඇප් එකෙන් ජෙනරේට් කරන්න පුළුවන් විදියට ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා ලියන්න ඕනේ. හරිද? එතකොට ඒ විදියට මම ලියාගත්ත එකක් තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ මම සින්දුවක් ලිව්වා, ඒක හොඳ බලන්න, මේකට ගැලපෙන විදිහට Suno AI සඳහා ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා මම ලිරික්ස් එක දීලා සෙන්ඩ් කරා. ඊට පස්සේ එයා මට මේ ප්‍රොම්ප්ට් එකක් දුන්නා. ෆීමේල් වර්ෂන් එකේ ප්‍රොම්ප්ට් එකක් දුන්නා. මේල් ෆීමේල් දෙකේම ප්‍රොම්ප්ට් එකක් දුන්නා. ඊට පස්සේ මම ඉල්ලුවා මේල් වර්ෂන් එකේ ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ ඒකට තමයි මෙන්න මේ ප්‍රොම්ප්ට් එක දුන්නේ. අපි ඉස්සෙල්ලා මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්නවා. ඊට පස්සේ එහෙම යන්න අපි Suno AI ඇප් එකට. Suno AI ඇප් එකට ගිහලා මෙන්න මෙතන තියෙනවා මේ රතු පාට රෝස පාට වගේ බෝලයක්, මේ සවුන්ඩ් මාක් එක තියෙන. හරි. ඊට පස්සේ එතන ගිහලා අපි බලන්න මෙන්න මෙතන සිම්පල් නෙමෙයි කස්ටම් කියන එක දෙන්න. දැන් අපි අර කොපි කරගෙන ආපු ප්‍රොම්ප්ට් එක දෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. සෝන් ඩිස්ක්‍රිප්ෂන් කියන තැනට ප්‍රොම්ප්ට් එක දෙන්න. මෙන්න මේ. ඊට පස්සේ මෙතන මේ උඩට දෙන්න තියෙන අපේ ලිරික්ස් එක. එතනින් අපි කොපි කර ගන්න ඕන අපේ ලිරික්ස් ටික. මෙතෙන්ට ලිරික්ස් ටික දුන්නා. හරි. ඊට පස්සේ මෙතෙන්ට අපි අවසානට දෙනවා ටයිටල් එකට සින්දුවේ නම දුන්නම අපිට ලේසි බලා ගන්න. ඔබ හා කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් ක්‍රියේට් කියන එක ටච් කරනවා. හරිද? ක්‍රියේට් කියන එක ටච් කරාන් පස්සේ මේක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි ගිහිල්ලා තියෙන උඩට එනවා. බලමු අපි ටච් කරා ක්‍රියේට් කියන එක. ඊට පස්සේ ලයිබ්‍රරි කියන එකට ඇවිල්ලා ඇති. මේ තියෙන ඔබ හා කියලා. අපි බලමු මේ සින්දු දෙක ජෙනරේට් කරලා දැන් ජෙනරේට් කරලා සින්දු දෙක අහලා බලමු. ඔබ හා මෙම අතිනත් නරන් අපගේ ලොවේ තනි වූදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත්දා සිහිවෙනවා. හරි. පළවෙනි සින්දුව අපි බලමු අනිත් එක. ඔබ හා මෙම අතිනත් නරන් අපගේ ලොවේ තනි වූදා ඔබ මා දෙපා. ඔන්න ඔය විදිහට තමයි සින්දු දෙක ජෙනරේට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ සින්දුවක් අපි ඩවුන්ලෝඩ් කරගන්න අපේ ෆෝන් එකට කියලා.
ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ මෙතන මේ ඩොට් තුනක් අන්න ඒ ඩොට් තුන ටච් කරන්න. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. මෙතන ඩවුන්ලෝඩ් කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් any way කියලා තියෙනවා. අන්න එතන ටච් කරන්න. ඊට පස්සේ අපිට එනවා ඔන්න ඔබහා කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් සේව් දෙන්න. ඒ සේව් දුන්නාන් පස්සේ මේ සින්දුව අපිට ටච් වෙනවා. මේ ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි සින්දුව ඩවුන්ලෝඩ් කරගන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ඩවුන්ලෝඩ් කරගත්ත සින්දුවක් වෝකල් එක රිමූව් කරගන්නේ කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම යන්න ඕන මෙන්න මේ වෙබ්සයිට් එකට vocalremover.org කියන එකට. මේ වෙබ්සයිට් එකට ගියාම මේක පෙන්නනවා මෙන්න මෙතන browse my file කියලා. ඒක ටච් කරන්න. මෙතන තියෙන මේ අපි සේව් කරගත්ත මියුසික් ට්‍රැක් එක. ඒක දුන්නාන් පස්සේ මෙයාට ඒක අප්ලෝඩ් වෙනවා වෙබ්සයිට් එකට අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් කරගත්තාන් පස්සේ ඔඩියෝ එක ප්‍රොසෙස් වෙනවා. ඒ කියන්නේ අපිට ඕන වෝකල් එක අයින් කරගන්නනේ. වෝකල් එක අපි මේකේ කැරෝකේ පාර්ට් එක ගන්නවා නම් අපිට වෝකල් එක අයින් කරලා මියුසික් ට්‍රැක් එක තමයි එළියට ගන්න ඕන. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අර විදියට browse file දීලා ඔයාගේ සින්දුව ඒකට ඇඩ් කරගත්තාන් පස්සේ ඒකට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔඩියෝ එක ප්‍රොසෙසින් වෙනවා. ප්‍රොසෙස් වෙලා බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. හරි. අන්න දැන් වෝකල් කියන එක තියෙන 0 මියුසික් කියන එක 100ට 100ක් තියෙනවා. අපි ප්ලේ කරලා බලමු පොඩ්ඩක්. හරි ට්‍රැක් එක තමයි ප්ලේ වෙන්නේ. නියමයි. දැන් අපි බලමු මේක MP3 විදියට සේව් කරගන්න මෙයා අපිට දීලා තියෙන වෙබ්සයිට් එකේම අපි සේව් දෙමු. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ මියුසික් කියන එක තියෙනවා. වෝකල් එක තියෙනවා. මියුසික් ඇන්ඩ් වෝකල් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මේකේ මියුසික් කියන එක ටච් කරා සේව් කරා. ඊට පස්සේ ඒක අපිට ඩවුන්ලෝඩ් වෙනවා. මේ අපිට අවශ්‍ය නම් මේක වෝකල් එකත් වෙනම ඩවුන්ලෝඩ් කරගන්න අපිට පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න මෙතන සේව් දෙනකොට සේව් දුන්නාන් පස්සේ වෝකල් කියලා එනවා. වෝකල් ටච් කරලා සේව් කරාන් පස්සේ මේ අපේ ෆෝන් එකට වෝකල් එක විතරක් සේව් වෙනවා. හරි නේද? එහෙම තමයි මේක හදාගන්නේ. හරි එහෙනම් මේ වැඩෙත් එතනින් ඉවරයි.